හායි කොහොමද ඔයාලට? ඉතින් අපි අද දෙහිවල සූ එකට යන්න හිතුවා. වැස්සත් එක්කම වෙනසකටත් එක්ක අපි 3 දෙනා ඉතින් දෙහිවල සූ එකට ගියා. හස්බන්ඩ් නම් කිව්වේ දෙහිවල සූ එකේ කලින් තිබුණට වඩා වෙනස්කමුත් තියෙනවා කියලා. ඉතින් අපි නම් හරියට විනෝද වුණා. මොකද වැස්සත් නිසා ලොකු වැස්සක් තිබුණේ නැහැ. පොඩි වැස්සක් තිබුණේ. ඒක එච්චරටම ලොකුවට දැනුන්නේ නැහැ. මොකද ලොකු හයිය වැස්ස නම් අපිට බලන්න වෙන්නේ නැහැ. මේ පොඩි වැස්සත් එක්ක අවුවත් නැහැනේ. ඉතින් ඒක නිසා අපි සූ එක පුරාම ඇවිදලා ඉතින් සූ එකේ ඉන්න හැම සතෙක්ම බලලා අපි ආවා. ඉතින් අපි දැන් බලමුකෝ ඉතින් අපි බලපු සත්තු සහ ඒ දවස් අපි ගත කරපු විදිය. ඉතින් ගොඩක්ම සතුටුනේ අපේ චූටි බබා තමයි. එයාට මේ කලුත් අත්දැකීමක්. මොකද එයාගේ තේරෙන වයසේ එයාට දැන් හැම සතෙක්ම අඳුරනවා. ඒක නිසා එයාගේ තේරෙන වයසේ මෙයාට එන්න ලැබුණ එක එයාට මාරම හැපි. මොකද එයා ගොඩක් මාසේ මාළුන්ට අපි මාළු පෙන්නන්න කලින් එක්කන් ගිහින් තිබුණා. ඒත් එයාට එතකොට ලොකු තේරුමක් නැහැ. ඉතින් ගොඩක්ම සතුටුනේ එයා. එයාටත් ඒ පොඩි වැස්සත් එක්ක ගියපු එක හොඳයි. මොකද අවුවත් එක්ක ගියා නම් එයත් මේක බලන්න එච්චරටම කැමති වෙන්නේ නැහැ. මොකද අවුව නිසා ගොඩක් දුර ඇවිදින්න අමාරු නිසා. ඉතින් දෙහිවල සත්තුවත් කලින් තිබුණට වඩා වෙනස්කම් වෙලා කියලා හස්බන්ඩ් කිව්වා. ඇත්තටම හරි ලස්සන තැනක්. ඉතින් සතුටෙන් ගිහිල්ලා එන්න බබාලත් එක්ක ගිහින් එන්න ලස්සන තැනක්. ගොඩක් සෙනගත් හිටියා. සෙන්සුරාදා දවසක් නිසා වෙන්න ඇති. සෙනග හිටියා. සමහරක් ඉවෙන්ට් නම් තිබුණේ නැහැ වැස්සත් එක්ක. ඒ වුණාට අපි සත්තු ටික නම් බලාගත්තා. ඉතින් සමහරක් සත්තු නම් වැස්සට යාලට හදලා තියෙන පොඩි පොඩි ගුහා වගේ වලින් එළියට ආවේ නැහැ. ඒ වුණාට යාලා අපිට පේන්න හිටියා. ඒකටත් වඩා ඒ පරිසරයේ ලස්සනයි. ඒ වැස්සත් එක්ක තිබුණු ඒ පරිසරයේ මාරම කූල්, මාරම ලස්සනක්, මාරම අත්දැකීමක්. ඉතින් චූටි ළමයි නම් ගොඩක් ඇවිත් හිටියා. හරිම ලස්සනයි. ඔයාලත් ගිහින් බලන්න. To walk beside your wandering dance. Maybe next year in Madrid or on some quiet mountain ridge, I'll see you turn and I'll be brave. But what if courage comes? මෙයා ලස්සන රාජාලියෙක්. ඇත්තටම අපේ බබා ආසාවෙන්ම බලපු කෙනෙක්. මෙයාගේ වර්ගයේ සහ මෙයාගේ වර්ගයේ නොවන ගොඩක් අය එතන හිටියා. හරිම ලස්සනයි. සල් ගහකුත් තිබුණා. ඒකත් හරිම ලස්සනයි. මල් ගොඩාක් බිම් වැටලා තිබුණා. ඊට අමතරව මේ පරිසරයේ පුදුම ලස්සනක් ස්වභාවික විදියට තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේ පක්ෂීන් නම් ගොඩක් එළියේ හිටියා. ඊට අමතරව අනිත් සත්තු ගොඩාක් දුරට හිටියේ. එළිපහනේ එයාලා ගැවසුන්නේ නැහැ. ගොඩාක් එයාලට හදලා තියෙන කූඩුවල වගේ තමයි හිටියේ. සිංහයෝ, කොටියෝ, ඒ වගේ සත්තු, වලහා, ඒ වගේ සත්තු ගොඩක් ගුහාවල හිටියේ මේ වැස්සත් එක්ක. අනිත් සත්තු නම් බොහෝ දුරට එළිය හිටියා. මේ රයිනෝදියත් අපේ තියෙන ගොඩක් කියලා බලන් හිටියා ආසාවෙන්. සර්ප විශේෂත් ගොඩක් ඉන්නවා. ඒගොල්ලොත් ගොඩක් දුරට හැම සර්පේම වගේම මේ වැස්ස නිසා එක තැනකට කුලි වෙලා වගේ තමයි හිටියේ. දිග ඇරිලා හැමතැනම හිටියේ නැහැ. සමහරක් අය කිව්වා මේ වැස්ස නිසා එහෙම නැත්තම් එයාලා ඒ වතුරේ බහැලා ඉන්නවා. නැත්තම් ඔය ගස්වල ඒ දිගට වැටලා ඉන්නවා කියලා. මේ වෙලේ හිටියේ ගොඩක් දුරට අස්සවල් වල ගුලි වෙලා. කුරුල්ලෝ වර්ග නම් ගොඩක් හිටියා. ගිරව් තමයි විශේෂයෙන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපේ බබා හරිම ආසාවෙන් බැලුවා. ඒ වගේම තමයි වටපිටාව නම් හරිම ලස්සනයි. ඇත්තටම මාර ලස්සනයි. වැස්සත් එක්ක තවත් ඒක පුදුම ලස්සනක් තිබුණා. ඒ අපිට දැනුණ විදිය. ඉතින් ඔයාලත් ගිහින් බලන්න අත්දැකීමක් වෙයි. ගොඩක් දුරට පාසල් කාලේ ගොඩක් ළමයි මේ තැනට එක්කයි යනවා. ඉතින් මට මතක විදියට පාසල් කාලේ තමයි ඇවිත් තිබුණේ. ඊට පස්සේ මේ ආවමයි. ඉතින් සමහරක් දේවල් ඇත්තටම මතක නැහැ. මං හිතන්නේ ගොඩක් දේවල් අලුත් වෙලා. ඔයාලත් ගිහින් බලන්න නව අත්දැකීමක් වෙයි. චූටි බබාලට ගොඩක් හොඳයි. වැස්ස කියලා හිතන්න එපා. ලොකු වැස්සක් නැත්තම් ගිහිල්ලා බලන්න.
හරිම ලස්සනයි. මොකද අවුව තේනකොට අපිට ඇත්තටම මේක ලොකු අපසරයක් නිසා දුර ගමනක් තියෙන නිසා අවුව වෙලාවට හරි අමාරුයි. ඉතින් අවුව නැති මේ වගේ දවසක ගිහින් බලන්න. ඉතින් අපි දැන් සෝ එක බලලා ඉවරයි. අපි සෝ එකෙන් එළියට ඇවිත් දවල්ට කාලා මේ දැන් ගෙදර යන්නයි හදන්නේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. Hums a tune I've never heard in languages I can't speak. She writes down cities on her wrist